civic. Second lesson. The region we live in. අප ජීවත් වන ප්‍රදේශය. The location of the region we live and its administrative system. අප ජීවත් වන ප්‍රදේශයේ පිහිටීම හා එහි පරිපාලන රටාව. පොතේ රටක පාලනය පහසු වෙන තමයි මේ විදිහට මේ කොටස් වලට බෙදලා තියෙන්නේ. ග්‍රාම නිලධාරී ඩිවිෂන්. Small administrative unit එක තමයි ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක. ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකක් හැදෙන්නේ joining one or more villages. ගම් එකක් හරි කිහිපයක් එකතු වෙලා ග්‍රාම නිලධාරී ඩිවිෂන් එකක් හැදෙනවා. divisional secretary ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. joining several ග්‍රාම නිලධාරී division. district joining several divisional secretariat. province joining several district and joining several province made a country. resources කියන්නේ සම්පත් වලට. resources කොටස් දෙකකට බෙදෙනවා physical resources and human resources. physical resources කියන්නේ භෞතික සම්පත්. human resources කියන්නේ මානව සම්පත්. physical resources කොටස් දෙකකට බෙදෙනවා natural and not natural. natural කියන්නේ ස්වභාවික සම්පත් සහ not natural කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. අපි බලමු natural resources මොනවාද කියලා. air, water, soil, hills, waterfall, rivers, lagoon. not natural මිනිසා විසින් තමයි building හදන්නේ. එතකොට vehicles නිර්මාණය කරන්නේ, equipment උපකරණ නිර්මාණය කරන්නේ මිනිසා විසින්. ඊළඟට human resources. human resources කිව්වේ මානව සම්පත. එදිනදා ජීවිතයේදී අපිට මේ human resources වල සේවය ලබා ගන්න ඕන වෙනවා. farmers අපිට සේවය කරන අය. farmers, teacher, doctor, nurses, masons, carpenter, engineer and scientist. How to use the resources effectively? කොහොමද සම්පත් පරදායි ලෙස පරිහරණය කරන්නේ? අපි බලමු sunlight. sunlight කියන්නේ හිරු එළිය. හිරු එළියෙන් අපිට light අපි light එකක් ආලෝකයක් විදිහට අපි sunlight පාවිච්චි කරනවා. ඊළඟට power එකක් විදිහට අපි sunlight use කරනවා. solar panel හදලා ඒ solar panel හරහා විදුලිය ලබා ගැනීමට අපි sunlight use කරනවා. air or wind power අපේ සුළං විදුලි බලාගාර තියෙනවා. හම්බන්තොට වගේ ප්‍රදේශවල සුළං විදුලි බලාගාරයක් තියෙනවා. එතකොට අපි සුළඟින් තමයි ඒ power එක අපි ලබාගෙන තියෙන්නේ. industry කර්මාන්ත ශාලා විදිහට අපි AI එක use කරලා තියෙනවා. ධාන්‍ය වර්ග අඹරන කර්මාන්ත ශාලා තියෙනවා. එතකොට අපිට ඒ හුළං බලෙන් තමයි සුළඟේ ආධාරයෙන් තමයි මේ ධාන්‍ය ඇඹරීම සිද්ධ කරන්නේ. transport රුවල් නැව් ගමන් කරන්න අපිට wind එක ඕන වෙනවා. ඊළඟට water drinking, agriculture, industries and power. agriculture වලට drinking අපි දන්නවා. agriculture වලට වගා කරන්න අපේ water resources එක use කරනවා. industries fishing industry එකට දීවර කර්මාන්තයට අපිට water වමනා වෙනවා. ඊළඟට power එක ලබා ගන්න ජල විදුලි බලාගාරයේම නිර්මාණය වෙලා තියෙන්නේ මේ water එකෙන්. ඊළඟට land එක කොහොමද අපි use කරන්නේ effectively? housing නිවාස හදන්න, agriculture, industries, highway අධිවේගී මාර්ග සඳහා land එක use කරලා තියෙනවා. forest අපි දැව ලබා ගන්න. එතකොට park එකක් විදිහට forest එක use කරනවා. tourism සංචාරක කර්මාන්තය සඳහා සංචාරකයන් ඇද ගන්න forest එක
අපි යූස් කරනවා. ඊළඟට මිනරල් පුතේ මිනරල් වලට අයිති වෙන ජෙම්, ෆොස්ෆේට්, ෆුවල්, ග්‍රැෆයිට්. අපි එතකොට ජෙම් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා. ඊළඟට අපි ට්‍රාන්ස්පෝර්ට් ෆුවල් පාවිච්චි කරනවා ට්‍රාන්ස්පෝර්ට් සඳහා. How physical resources are utilized for personal, social, socio-economic need. අපි බලමු land එක කොහොමද අපි personal needs වලට use කරන්න කියලා. අපි build a house ගෙයක් හදනවා. home gardening ඊළඟට එතන garden එකක් නිර්මාණය කරනවා. construction of getting water from well අපි ඊට පස්සේ ලිඳක් හදා ගන්නවා අපිට එදිනෙදා කටයුතු සඳහා water important වෙන හින්දා. social needs කොහොමද සමාජීය අවශ්‍යතා සඳහා land එක use කරන්නේ. build a housing complex පුතේ ගොඩක් අද සමාජයේ ගොඩක් කට්ටිය රැකියාවල නියුතු වෙලා ඉන්නවා. එතකොට රැකියාවන් වලට යනකොට ඒගොල්ලන්ට ගෙවල් හදන්න වෙලාවක් නැහැ. වැය කරන්න මුදල් තිබ්බට ගෙවල් හදන්න ඒගොල්ලන්ට වැය කරන්න කාලයක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ හැමෝම ඉන්නේ తాවකාලික නිවාසවල තමයි ඉන්නේ. ඒවත් හැමෝම ආසයි ස්ථිර අපේම කියලා නිවසක ජීවත් වෙන්න හැමෝම ආසයි. ඒ හින්දා සමහරු housing complex හදනවා. එතකොට ඒ සමාජීය අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න housing complex හදනවා. පුතේ මේ පින්තූරේ බලන්න මේ පින්තූරේ එක ජනේලයක් තියෙනවා. ඒ ජනේලෙකින් පෙන්වන්නේ එතන තියෙන අංග සම්පූර්ණ ගෙයක් තියෙනවා. එතන ගෙවල් පුතේ 4ක් තියෙනවා. 3 4 ගෙවල් 4ක් තියෙනවා. එතකොට අපි අර ගෙවල් හදන්න බැරි කට්ටියට වෙලාවක් නැති කට්ටියට ඒ ගෙවල් අපි සල්ලි වලට විකුණන්න පුළුවන්. ඊළඟට කල්ටිවේෂන් වගා කරන්න. එතකොට සමාජයේ අපිට එදිනෙදා ආහාර අවශ්‍ය වෙනවා. එතකොට අපිට ඔය රැකියාවන් සඳහා යන කට්ටියට වගා කර ඉන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මේ ෆාමර්ස්ලා ඉම්පෝටන්ට් අපිට. එතකොට ෆාමර්ස්ලා මොකද කරන්නේ? ගොඩාක් අක්කර ගණන් විශාල ලෑන්ඩ් වල කල්ටිවේෂන් කරලා ඒ අස්වැන්න මිනිසුන්ට විකුණනවා. එතකොට එයාලගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. ඊළඟට construction of factories ඊට පස්සේ කර්මාන්ත ශාලා. අපි ආහාර විතරක් නෙමෙයි තව අපිට එදිනදා ජීවිතයේදී තව උපකරණ ඕන වෙනවා. එතකොට මේ දේවල් නිෂ්පාදනය කරන්න factories ඉදි කරන්න වෙනවා. construction of factories. ඊළඟට economic needs කොහොමද ආර්ථික අවශ්‍යතා සඳහා මේ land එක use කරන්නේ. set up trade වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට land එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. පින්තූරෙන් ඉන්නකුත් මාකට් එකක්. common development project. ඊළඟට industrial cities කාර්මික නගර. එක නගරයක කර්මාන්ත ශාලා ගොඩක් හැදුවාම එතන කාර්මික නගරයක් බිහි වෙනවා. conserve physical resources සම්පත් සංරක්ෂණය. procedure and example. අපි බලමු කොහොමද මේ සම්පත් සංරක්ෂණය කරන්න කොහොමද කියලා. conservation of forest. අපි forest conserve කරගන්න ඕනේ. conserve කරන්න අපි planting trees. පැල ගස් හිටවන්න ඕනේ. maximum use of resources. අපි ඒ සම්පත උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ. අද පාවිච්චි කරලා හෙට විසි කරන්න එපා. අපි උදාහරණයක් විදිහට අපි මොකක් හරි කඩින් ඇඳුමක් මිලදී ගත්ත කියමුකෝ. ඒ ඇඳුම ටික කාලයක් යනකොට ඒ ඇඳුම කොට වෙනවා. කොට වුණා කියලා අපි ඒ ඇඳුම විසි කරලා තව එකක් ගන්න. ඒ ඇඳුම විසි කරන්නේ නැතුව ඒ ඇඳුම කපලා අපිට ඒකෙන් මොකද්ද බෑග් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට පාපිස්සක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට රීසයික්ලින්. අපි ඒ රිසෝසස් එක
විසි කරන්නේ නැතුව ඒක රීසයික්ලින් කරන්න පුළුවන් අපි. පොලිතින් විසි කරන්නේ නැතුව, ප්ලාස්ටික් විසි කරන්නේ නැතුව පුතේ එකතු කරන්න එනවනේ අපද්‍රව්‍ය එකතු කරන්න එක එක වාහන වලින් එනවනේ. එයාලා ප්ලාස්ටික් එහෙම අරගෙන ගිහිල්ලා ඒ ප්ලාස්ටික් ඒ තැන් වලට දීලා ඒ ප්ලාස්ටික් උණු කරලා නැවතත් ප්ලාස්ටික් මොකක් හරි උපකරණ දෙයක් හදනවා නිර්මාණය කරනවා. කඩදාසි පුතේ කඩදාසි ඒගොල්ලෝ ඒවා පොඟවලා ඒකලා ඒ මැෂින් වලට දාලා කුඩු කරලා අපිට ආපහු නැවතත් කඩදාසියක් නිර්මාණය කරගන්න පුළුවන්. minimizing wastage of resources. අපේ සම්පත් අපත යන එක අඩු කරන්න ඕනේ. water, electricity, fuel. water වතුර අපත යවන්න හොඳ නැහැ. අපි අවශ්‍ය වෙලාවට විතරක් කරා මැරලා ඊට පස්සේ අපි ඒවා වතුර ලීක් වෙන්නේ නැත්නම් වතුර තද කරලා ටැප් එකම වහලා තියන්න ඕනේ. electricity අපි විදුලිය පාවිච්චි කරනකොට අවශ්‍ය වෙලාවට විතරක් විදුලිය පාවිච්චි කරන්න ඕනේ. අපි ඉන්න තැන විතරක් බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එක පත්තු වෙන්න තියෙන්න අරින්න. විතරම බල්බ් එක දාලා තියන්න එපා. ඊළඟට fuel. fuel කොහොමද අපි අපත යන එක නවත්ත ගන්නෙ? අපි ගොඩක් පෞද්ගලික වාහන භාවිතා කරන්නේ නැතුව පොදු වාහනයක අපි ගමනාගමනය සඳහා පොදු වාහන යොදා ගන්නම අපිට fuel එක wastage වෙන එක අඩු කරගන්න පුළුවන් වෙනවා. soil conservation. එතකොට පස කොහොමද සංරක්ෂණය කරගන්නේ? building barns ගල් වැටි බඳිනවා. එහෙම නැත්නම් පොඩි පඳුරු වගේ පොඩි පැල ටිකක් එක ළඟ හිටවලා වැටියක් වගේ බැන්දහම් හැදුවාම එතනින් එහාට පස සෝදගෙන යන්නේ නැහැ. වහින වෙලාවට පස එතනින් එහාට හොදගෙන යන්නේ අර පඳුරු වල රැඳිලා පස ආරක්ෂා වෙනවා. drains for water to flow down. වතුර ගලාගෙන යන කාණු කපනවා. එතකොට වතුර ගලාගෙන යන කාණු දිගේ විතරයි සම්පූර්ණ පස හොදගෙන වතුර ටික ගලාගෙන යන්නේ නැහැ. avoiding burning of waste. අපද්‍රව්‍ය ගිනි තැබීමෙන් වළකින්න ඕනේ. ප්ලාස්ටික්, ස්ට්‍රෝ, ප්ලාස්ටික් සහ පිදුරු වගේ දේවල් ගිනි තියන එක වළකින්න ඕනේ. human resources. දැන් අපි කතා කරමු human resources එක ගැන. මානව සම්පත. how the value of human resources can be increased. කොහොමද මානව සම්පතේ වටිනාකම වැඩි කරගන්නේ? by training human resources. ඉස්සෙල්ලාම human resources එකට training එකක් දෙනවා. can improve abilities. ඒකෙන් එයාලගේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. can acquire professionally qualification. ඊළඟට ඒගොල්ලෝ වෘත්තීය සුදුසුකම් ලබනවා. can perform once professionally well. ඊළඟට එයාලට හොඳින් කරගන්න පුළුවන් වෙනවා. improve professionally. තවදුරටත් ඒගොල්ලෝ එයාලගේ රැකියාව වර්ධනය කරගන්න රැකියාව. ඊළඟට ඒගොල්ලෝ derive economic advantages. ඊළඟට ඒගොල්ලෝ ආර්ථික වාසි ළඟා කර ගන්නවා. ඊළඟට country develops. රට සංවර්ධනය වෙනවා. අන්න පුතේ මේ රූප සටහනේ පළවෙනි ස්ටෙප් එකේ ඉන්නේ ඊළඟට ට්‍රේනින් එකකට යනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේ ඊළඟ ස්ටෙප් එකේ එයාට දැන් එයාට රස්සාවක් කරන්න එයාට දැන් හැකියාවක් ලැබෙනවා. එයාගේ abilities improve වෙලා එයාට ඊළඟට abilities improve වෙලා ඊළඟට එයාට professional qualification එකක් හම්බෙලා එයාට දැන් රැකියාවක් කරන්න සුදුසුකමක් ලැබිලා තියෙන්නේ. මම පුතේ මෙකැනික් කෙනෙක් ඉන්නේ. එතකොට එයාට දැන් රැකියාව කරන්න පුළුවන්. එයාට qualification තියෙනවා. එතකොට එයා දන්නවා මට පුළුවන් කියලා, මට මේ දේ කරන්න පුළුවන් කියන ධෛර්යය තියෙනවා එයාට. ඊට පස්සේ එයා එක වාහන හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා තමන්ගේම කියලා ආයතනයක් පටන් ගන්නවා. තමන්ගේම කියලා ගරාජ් එකක් එයා
පටන් ගන්නවා. ඊට පස්සේ යාට ආර්ථික වාසි ලැබෙනවා. යා මුදල් හම්බ කරන්න පටන් ගන්නවා. ඊළඟට තව ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා යා රටවල් එක්කලා ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එතකොට වාහන ගෙන්නන්න පුළුවන් එයාට. ඊළඟට වාහන වල ස්පෙයා පාර්ට්ස් ගෙන්නන්න පුළුවන්. එතකොට රටවල් එක ගනුදෙනු කරනකොට ඊළඟට කන්ට්‍රි එකත් ඩෙවලොප් වෙනවා. Institute that conduct professional development courses. ඔයාලගේ ප්‍රදේශවල ඔයාලා ඉන්න ප්‍රදේශවල එක එක ආයතන තියෙනවා. මේ වෘත්තීය සංවර්ධනය කරන්න පාඨමාලා තියෙන. එකක් තමයි NITA ආයතනය. NITA ආයතනයේ පාඨමාලා තියෙනවා, courses තියෙනවා, chef, baker, cook, waiter and technician. ඒ course කරාම ඒ course වලින් ඊළඟට ඔයාලට qualification හම්බෙලා එතකොට සහතිකයක් හම්බ වෙලා ඒ සහතිකය අරගෙන මොන වෘත්තියකට යන්න පුළුවන්. College of Technology. Technological Education කියන්නේ තාක්ෂණ අධ්‍යාපනය තමයි ඒකෙන් දෙන්නේ. National Youth Corps Training Center. ඒ කියන්නේ ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය. Beautician රූපලාවන්‍ය පාඨමාලාවල්, motor mechanic වගේ දේවල් එතන ඒ මධ්‍යස්ථානෙන් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රජා කේන්ද්‍රය. අනිවාර්යෙන් හැම ප්‍රදේශයකම මේ ප්‍රජා කේන්ද්‍රය කියන එක තියෙනවා පුතේ. ඒකෙන් කරන්නේ ටේලරින් ඇඳුම් මහන්න පුරුදු කරනවා. බියුටිෂියන් රූපලාවන්‍ය පාඨමාලා කරනවා. ICT පාඨමාලා කරනවා. මේ හැම ආයතනයක්ම අනිවාර්යයෙන්ම අප ජීවත් වෙන ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. Regional Economic Affairs. කලාපයේ තියෙන අපේ ප්‍රදේශයේ තියෙන ආර්ථික කටයුතු. Different kind of occupation. Occupation කියන්නේ රැකියාව. Farming, business and trading, fishing, making bricks. පුතේ හැම ප්‍රදේශයකම resources තියෙනවා. ඒ ප්‍රදේශවල ඒ resources වලට ප්‍රසිද්ධයි. සමහර ප්‍රදේශවල clay වලට ප්‍රසිද්ධයි. clay කියන්නේ මැටි. මැටි වලින් එතකොට clay වලින් related product එක තමයි bricks, ගඩොල්. ඒ clay වලින් ගඩොල් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට profession එකක් හැදෙනවා brick making. ඊට පස්සේ ඒගොල්ලෝ ගඩොල් හදලා විකුණලා එතන profession එකක් හැදෙනවා. limestone කියන්නේ හුණුගල්. හුණුගල් වලින් හදන්නේ සිමෙන්ට් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඊළඟට producing cement හදලා විකුණලා එතන profession එකක් හැදෙනවා. mineral කිව්වේ khනිජ සම්පත් වලට mineral එක තමයි phosphate වලින් පුළුවන් fertilizer හදන්න. ඊට පස්සේ fertilizer කියන්නේ පොහොර හදලා විකුණලා එතන profession එකක් හදනවා. කොය කියන්නේ කොහු. අය පෝල් ගස් තියෙන ප්‍රදේශ වැඩි වශයෙන් පෝල් ගස් තියෙන ප්‍රදේශවල කුරුණෑගල හලාවත ඒ වගේ ප්‍රදේශවල වැඩි වශයෙන් පෝල් ගස් තියෙනවා. එතකොට ඒ පෝල් ගස් වලින් කොහු අරගෙන එතන හදනවා කොය products හැදෙනවා. එතකොට ඒ කොහු නිෂ්පාදන. එතකොට කොහු ආශ්‍රිත නිෂ්පාදන හදලා ඒගොල්ලෝ බ්‍රෂ්, කොහු, කොසු, ඉදල් ඒ වගේ දේවල් හදලා ඒවා විකුණලා සල්ලි ලබාගෙන එතන ප්‍රොෆෙෂන් එකක් හැදෙනවා. living cooperatively. ඊළඟ කොටස තමයි living cooperatively. අපි සාමූහිකව ඉන්න ඕනේ. occasion that work cooperatively. සාමූහිකව වැඩ කරන අවස්ථා. අපි අපේ රිලේෂන්ස් ලයික් කළා. එතකොට අපේ නේබර්ස් ලයික් අපි සාමූහිකව වැඩ කටයුතු කරන්න ඕනේ. මේ occasions that work cooperatively. ශ්‍රමදාන campaign, funeral, wedding, religious festival. benefits of working cooperatively. ලැබෙන benefits. pleasure සතුට ලැබෙනවා. brotherhood සහෝදරත්වය ගොඩ නැගෙනවා. saves money සල්ලි ඉතුරු වෙනවා. unity එකමුතුකම. save time අපි වැඩක් කරන්න කවුරු හරි කුලියට එක්කෙනෙක් දැම්මම අපිට එතන
සල්ලි යොදවන්න ඕනේ. එතකොට අපි කෝපරේටිව් ඉන්නකොට අපේ සල්ලි වැය වෙන්නේ නැහැ. Institute and their services. මේ ඉන්ස්ටිටියුට් ටික ඔක්කොම ඔබ ජීවත් වන ප්‍රදේශයේ තියෙනවා. Division Secretariat. Division Secretariat එකෙන් කරන්නේ issue of birth certificate. උත්පන්න සහතික නිකුත් කරනවා. Approval ග්‍රාම සේවා certificate. ග්‍රාම සේවා certificate එක අනුමත කරනවා. Issue of identity card. identity card එකක් හදන්න ඕන කරන ෆෝම් ෆිල් කරලා ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඔක්කොම එකතු කරලා ඒගොල්ලෝ identity card හදන තැනට ඒ ටික යවනවා. යවුවට පස්සේ ඒ identity card එක හදලා නැවතත් ආපහු division secretariat එකට ආවට පස්සේ එතනින් තමයි ආපහු අපේ නිවසට identity card එක ලැබෙන්නේ. ඊළඟට municipal council. municipal council කියන්නේ මහනගර සභාව. cleaning and maintaining street. පාරවල් ක්ලීන් කරනවා, කැඩිලා බිඳලා තියෙනවා නම් ඒවා හදනවා. reconstruction of waterways. ජල සැපයුම් මාර්ග ප්‍රතිසංස්කරණය කරනවා. removing garbage. කුණු නගරයේ තියෙන කුණු අයින් කරනවා. කුණු තියෙන දෙන්නේ පිරිසිදු ක්ලීන් එකට නගරේ තියාගෙන ලස්සන කරන්න නගරය ලස්සනට තියාගන්න උදව් කරන්නේ මේ municipal council එක. urban council නගර සභාව. provision of health services සෞඛ්‍ය සේවා සැපයීම සිදු කරනවා. maintenance of libraries, sport ground, public toilet. එතකොට libraries, ක්‍රීඩා sport ground ක්‍රීඩාගාර, public toilet ඒවා maintain කරනවා. maintenance of street පාරවල් ප්‍රතිසංස්කරණය කරනවා. village council construction and maintenance of roadways පාරවල් නැවත ඉදි කරන්න ඕන නම් ඒක හදනවා. එහෙම නැත්නම් කැඩලා බිඳලා තියෙනවා නම් ඒ පාරවල් හදනවා. ඊළඟට cleaning street පාරවල් පිරිසිදු කරනවා. approving building construction මොකක් හරි බිල්ඩින් එකක් හදනකොට ඒකට approve එක දෙන්නේ මේ village council එකෙන්. පුතේ village council එක approve එක නැතුව කිසිම කෙනෙකුට ඒකතන බිල්ඩින් එකක් හදන්න අයිතියක් නැහැ. hospital provision of health of the public කියන්නේ සෞඛ්‍ය සේවාව සපයනවා. religious places providing advice and blessing ආවාද අනුශාසනා ලබා දෙනවා. ensure interracial unity provide leadership in public activities. societies and their services ඔයාලගේ ප්‍රදේශවල මේ societies ටික අනිවාර්යයෙන්ම තියෙනවා. cooperative සමූපකාර farmer society ගොවි සමිතිය fishery society දීවර සමිතිය rural development society ග්‍රාම සංවර්ධන සමිතිය funeral society ආමංගල සමිතිය cooperative society එකෙන් කරන්නේ subsidy trade සහායදායි මිලට භාණ්ඩ සැපයීම purchase of agriculture material එතකොට agriculture කෘෂි ද්‍රව්‍ය මිලදී ගන්නවා. farmer society එකෙන් කරන්නේ provide advice වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. provide subsidies සහන ලබා දෙනවා. fishery society දීවර සමිතිය කරන්නේ provide welfare services සොබ සාධක සේවා සැපයීම මාළු අල්ලන්න අවශ්‍ය කරන උපකරණ ලබා දෙනවා. එතකොට ණය පහසුකම් ලබා දෙනවා. ඊට පස්සේ යාලට කරදරයක් වුණොත් මොහොතේ ගියාම කරදරයක් වුණොත් මේ පවුල් වලට සහන සලසනවා. ඒ වගේ දේවල් fishery society එකෙන් කරනවා. development work in the area rural development society development work in the area ඒ කියන්නේ ගම සංවර්ධනය කරන එක තමයි ඒකෙන් කරන්නේ. funeral services funeral society එකෙන් කරන්නේ funeral service ගෙදරක මළගයක් වුණාම ඒ මළගෙදර ඉන්න අයට funeral society එක එයාලගේ ශ්‍රමයෙන් උපරිම සේවය සපයනවා. duties of institutes that provide services
අපිට සේවය සපයන ආයතනවල යුතුයකම් කොටසක් තියෙනවා. එයාලා ඒ යුතුයකම් ටික අපිට සිද්ධ කරන්න ඕනේ. functioning efficiently කාර්යක්ෂමව ඒ සේවය සපයන්න ඕනේ. provision of correct advice නිවැරදි උපදෙස් ලබා දෙන්න ඕනේ. acting without being biased අපක්ෂපාතීව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ පුතේ එයා තමන්ගේ හිතවත් අයට ඉක්මනට වැඩේ කරලා දෙනවා. අනිත් අය පොලිමේ ඉන්නවා. අරගොල්ලන්ට මේ සහන සපයනවා. ඊළඟට තව කෙනෙක් ගියාම ඒක එයාලා ඒක කම්මැලි කමෙන් වැඩ කරනවා. එහෙම කරන්න බෑ. එයාලා හැමෝටම එකම විදිහට සලකන්න ඕනේ. acting without being biased. being friendly මිත්‍රශීලී වෙන්න ඕනේ. avoiding wrong doing වැරදි දේවල් කරන්න හොඳ නැහැ. අල්ලස් ගැනීම වගේ වැරදි දේවල් කරන්නේ නැහැ. duties of us who receive services ඒ ඉන්ස්ටිටියුට් වලින් අපිට සර්විස් එකක් සලසනවා වගේම අපිනුත් එයාලා වෙනුවෙන් යුතුයකම් කොටසක් තියෙනවා ඉෂ්ට කරන්න. අපේ ඩියුටි එකක් තියෙනවා අපිට සේවය සපයන ඒ ඉන්ස්ටිටියුට් වෙනුවෙන්. payment of taxes අපි වෙලාවට ටැක්ස් එක ගෙවන්නනේ, බදු ගෙවන්න ඕනේ වෙලාවට. following advice correctly එයාලා දෙන ඇඩ්වයිස් නිවැරදි ලෙස ෆලෝ කරන්න, නිවැරදිව ෆලෝ කරන්න ඕනේ. protecting institution and property ඒ ආයතන සහ ඒ ආයතනවල දේපල ආරක්ෂා කරගන්න ඕනේ. maintain friendly relation with service providers එයාලා එක්කලා අපි මිත්‍රශීලී සම්බන්ධතාවය තියාගන්න ඕනේ. thank you පුතේ මේක ෂෝට් නෝට් එකක් ඔයාලා වෙනම ෂෝට් නෝට් බුක් එකක් අරගෙන ඒ ෂෝට් නෝට් බුක් එකේ මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා ප්‍රශ්න ටිකක් හොයාගෙන මේ වගේම පුතේ ඔයාලා ප්‍රශ්න හදාගෙන ඒවට උත්තර ලියන්න පුරුදු වෙන්න. ප්‍රශ්න පත්තර කරන්න. ඔයාලට මේ ප්‍රශ්න පත්තර වලට පිළිතුරු හොයාගන්න මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. අපි ආයෙත් ළඟදීම වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.